එළුණ ඉතින් අද අපි කතා කරන්න යන්නේ දුර්ලභ රසවත් කෑමක් වගේම දුර්ලභ ශාකයක් ගැන. ඉතින් මේ ශාකය ගැන කියන්නේ මේ ශාක වර්ග මෙතන තියෙනවා. අද අපි කතා කරන්නේ බෙරළිය ගැන. හරිද? බෙරළිය ගැන කිව්වහම මෙතනදී බෙරළිය වර්ග ගොඩක් එනවා. ඒ කියන්නේ වර්ග කිහිපයක්ම තියෙනවා. දැන් මෙතනදී මම මේ පෙන්නන විශේෂ මම මෙතනදී ඔයගොල්ලන්ට මේවා වෙන වෙනම නම් ටික කියන්නේ නැහැ. මම බෙරළිය කියලා හඳුන්වන සහ බෙරළිය ගෙඩිය වගේ කන්න පුළුවන් ශාක වර්ග වල කියන්නේ බෙරළි ගත්තොත් එමේ ඒවා සයන්ටිෆික් නේම් එක පටන් ගන්නවා හෝපියා කියලා එහෙම නැත්නම් ඩූනා කියලා පටන් ගන්නවා ෂෝරියා කියලා පටන් ගන්නවා ඔය විදිහට වර්ග නම් කිහිපයකින් පටන් ගන්න අවස්ථාවල් තියෙනවා ෂෝරියා වල නම් කන්න පුළුවන්ද කියලා මට මතක නැහැ හරියට කොහොම හරි හෝපියා කියලා එනවා වර්ග 3-4ක් වගේ මට මතකයි 3ක් වගේ එනවා සහ ෂෝරියා වල තියෙන වර්ග කිහිපයක් කන්න පුළුවන් ඒවා ඩූනා කියලා පටන් ගන්නවා සයන්ටිෆික් නේම් එක බෙරළි වර්ග කිහිපයක කියන්නේ බෙරළි නෙවෙයි දුම් ඉදිරියට හදන තිනිය දුම් එතකොට යකහලු දුම් ඔය වගේ දුම් ශාක වර්ග කිහිපයක් තියෙනවා ඩූනා කියලා සයන්ටිෆික් නේම් එක පටන් ගන්න. ඉතින් ඒව ගැන වෙන වෙනම විස්තර කියන්නේ මේ ශාක වර්ග ගැන වෙන වෙනම විස්තර අපි ඉස්සරහට කතා කරමු. මෙතනදී අද අපි කතා කරන්නේ බෙරළි කියන ශාකයේ තියෙන සහ ආහාරයේ තියෙන ගුණයන් ගැන තියෙන විස්තරයක් තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඒ ඩූනා කියලා පටන් ගන්න විශේෂ හැම එකකම වගේ ගෙඩිය අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් එතනදී ඒව බෙරළි කියලා හඳුන්වන්නේ නැහැ. ඒ කියන්නේ ගහ හඳුන්වන්නේ බෙරළි වර්ගයක් කියලා නෙවෙයි නිකන් තිනිය දුම් එතකොට යකහලු දුම් අන්නේ වගේ තමයි ඒවැ නම් යන්නේ. ඉතින් බෙරළි වර්ග තියෙනවා මහ බෙරළි තියෙනවා පිණි බෙරළි තියෙනවා කොටිකම් බෙරළි තියෙනවා හොඬ බෙරළි කියලා තියෙනවා. එතකොට ඔය වගේ රත් බෙරළි කියලා තියෙනවා. එතකොට ඔය වගේ බෙරළි වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවේ සයන්ටිෆික් නේම් වෙනස් වෙනවා. ඉතින් මේ ශාක වර්ග වෙන වෙනම පෙන්වන වීඩියෝ මම ඉස්සරහට ගන්න මම මීට කලිනුත් වර්ග 2-3ක වගේ බෙරළි වර්ග 2-3ක වගේ පොඩි වීඩියෝස් කීපයක් කලින් දාලා තිබ්බා. ඒතර ඔයාලට බෙරළිය කියලා සර්ච් කරොත් එහෙම ඒ වීඩියෝස් ටිකත් බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා. නැත්නම් channel එකේ වීඩියෝස් වලට ගියාම ඔයාලට පොඩ්ඩක් පල්ලෙහාට ගියාම ඒ වීඩියෝස් ටිකත් බලා ගන්න පුළුවන්. සහ බෙරළිය කෑම එකක් අපි බෙරළි වලින් හදපු එක කෑම වර්ගයක් එක වීඩියෝ එකක් අපේ ප්ලේලිස්ට් වලට ගියාම ප්ලේලිස්ට් එකක් ඇති කෑම වර්ග කියලා අන්න ඒකෙදි ඔයාලට දේශීය කෑම වර්ග වල යටතේ බෙරළියකින් හදපු කෑම වර්ග ටිකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ බෙරළිය කියන විශේෂය ගත්තොත් පොදුවේ තමයි බෙරළි කියන්නේ. එහෙම නැත්නම් බෙරළි වර්ග කිහිපයක්ම තියෙනවා මම අර කලින් කිව්වා වගේ. ඉතින් දුර්ලභ කෑමක්. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී අවුරුද්දෙන් අවුරුද්ද පළ හට ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ගෙඩි හට ගන්න අවස්ථාවල් තියෙනවා. ගොඩක්ම නැහැ කලාතුරකින් වගේ. එහෙම නැත්නම් බොහෝ විට අවුරුදු දෙකෙන් දෙකට අවුරුදු 3න් 3ට 4න් 4ට ওই විදිහට අවුරුදු 7න් 7ට වෙනකන් ගෙඩි හට ගැනීමේ කාල එක ගස් වලින් කාලය වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ හින්දාම තමයි බෙරළි කියන එක දුර්ලභ ආහාරයක් විදිහට තියෙන්නේ සහ මේක දුර්ලභ ශාකයක් වෙලා තින්නෙත් මොකද අවුරුදු ගාණක් යනවා ගෙඩි හැදෙන්න. ඉතින් පැල හැදීමේදීත් ඒ වැටෙන හැම ඇටයක්ම හැම බීජයක්ම පැල වෙන්නේ නැහැ. පැල වුණාට ඒවා මැරලා යන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ බෙරළි කියන එක දුර්ලභ ආහාරයක් වගේම බෙරළි කියන ශාකයත් දුර්ලභ ශාකයක් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙදි මම මේ පොදුවේ පෙන්නන්නම් ඔයගොල්ලන්ට නිකන් සාමාන්‍යයෙන් මම ළඟ දැනට තියෙන හිටවල තියෙන වර්ග වලින් කන්න පුළුවන් බෙරළි වර්ග වල ෆොටෝස් ටික වීඩියෝස් ටික තමයි මම ඔයාලට මෙතනදී normal පෙන්නයි යන්නේ. මේ ශාක වර්ග ගැන වෙන වෙනම විස්තර අපි ඉස්සරහට අනිවාර්යෙන් කතා කරනවා. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් මෙතනදී මම ඔයාලට අර බෙරළි කෑම එක හදන එකේදී සාමාන්‍යයෙන් මම පොදුවේ එක හදන විදිහ කිව්වා. ඉතින් මම මෙතනදී පොඩි විස්තරයක් මේ ගැන කරන්න. ඉතින් මේකේ අපිට පුළුවන් ඕනම් බෙරළි මාළුවක් වගේ හදලා ගන්න. ගොඩක් දුරට බෙරළි මාළුව තමයි හදලා ගන්නෙ. බෙරළි මාළුව හදන්නේ බෙරළි අමුයෙන් තියෙනකොට. ඉතින් මේක වේලලා අපිට අවුරුද්දකට එහා කාලයක් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි බෙරළි වේලලත් අපි ගාව තියෙනවා තියාගත්ත ටිකක්. ඒකෙන් හදන කෑම එකකුත් අපි ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් බෙරළි මාළුව හදන්න පුළුවන් බෙරළි අමුයෙන් තියෙද්දි. ඉතින් මේ ටික වේලලා අපිට කල් තියාගන්න පුළුවන්. ඉස්සර ගැමියෝ මේව වේලලා තියාගත්තේ ආයි බෙරළි කන්න වෙන්නේ සෑහෙන කාලයකින් හින්දා තමයි හම්බෙන බෙරළි ටික වේලලා කල් තියාගත්ත. අපි බෙරළි වේලන එක විදිහ ගැන වීඩියෝ එකක් කරලා තිබ්බා. ඒකත් බලන්න. ඒතර ඔයගොල්ලෝ බෙරළිය හම්බුනොත් බෙරළක මේ අවුරුද්දේ හම්බුනොත් ඒව වේලලා තියාගන්න විදිහ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් අපිට බෙරළිය අමුවෙන් තියෙන කාලේට බෙරළි මාළු හදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් එක කන්න පුළුවන්. ඒක හදන විදියක් තියෙනවා. මම අර වීඩියෝ එකේදී ඒ දේ කිව්වා. හදන විදිහ ගැනත් ඒ වීඩියෝ එකේ දාලා තියෙනවා. මේකෙත් මම පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. ඉතින් බෙරළි වේලලා තියාගත්තාම අපිට ඒක පිටි කරලා කියන්නේ සාමාන්‍යයෙන් බෙරළි වේලුවට පස්සේ අපිට ඒක පාවිච්චි කරගන්න පුළුවන් බෙරළිය කුඩු විදියට පාවිච්චි කරන්න. බ්ලෙන්ඩර් කරලා හරි කොටලා හරි කුඩු විදියට තමයි පාවිච්චි කරගන්න. ඉතින් කුඩු කරලා තියෙද්දි අපිට පුළුවන් ඕනනම් සෞදු දොල් වලට එකතු කරන්න බෙරළි රොටි හදනවා. බෙරළිය
වලින් එතකොට මේ හැලප කැවුම් රොටි එතකොට පිට්ටු ඔය වගේ දේවල් හදනවා. ඉතින් අපි ඔය කෑම වර්ග ටික ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්න හිතන් ඉන්නවා අපි ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින් ඔය මං කියපු පිට්ටු හැලප කැවුම් රොටි සෞදුදුල් වගේ කෑම වල ටික සෞදුදුල් කියන්නේ සෞදුදුල් වලට බෙරළි පිටි එකතු කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී බෙරළි එකතු කරලා තමයි ඉස්සර මිනිස්සු ඉස්සර ගැමියෝ ආහාරයට බෙරළි එකතු කරගත්තේ. ඉතින් සෑහෙන ගුණයක් තියෙන ශාකයක්. ඉතින් අපි කැම ටිකත් ඉස්සරහට ඉක්මනින් අරන් එන්න. ඉතින් සරලව කෙටියෙන් කිව්වොත් මේක බෙරළි මුලින්ම අපි අමුයෙන් හම්බුනොත් එහෙම මේක හොඳට දවසක් විතර පෙඟෙන්න දාන්න ඕනේ. මොකද මේකේ පොඩි තිත්ත ගතියක් එක කහටක් තියෙනවා. අර හල් වල තරම් තිත්තක් එන්නේ නැහැ. ඉතින් පොඩි තිත්තක් තියෙනවා. ඉතින් දවසක් විතර තිත්ත කියන්නේ යන්න වතුරක දාලා තියන්න ඕනේ. ඉස්සර නම් ඔය බක්කඩවල වල තමයි බඳින්නේ. ඉතින් දැන් ඒව නැහැ. ඒව හොයන්න අමාරුයි. ඒ හින්දා වතුර භාජනයකට දාලා තිත්ත යවලා තිත්ත කහටක තියලා තියන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපිට මේක කැමරට එකතු කරගන්න පුළුවන්. ඉතින් තද අවුවේ වේලන්න ඕනේ. වේලලවට පස්සේ බෙරළි කල් තියාගන්න පුළුවන්. ඉතින් අමුෙන් තියෙනකොට අපිට මාළුවක් විදිහට හදලා ගන්න පුළුවන්. වේලල අර මං කියපු විදිහට අවුරුද්දකට එහා වුණත් මේක කල් තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බෙරළිය කියන එකේ ಗುಣ ගත්තොත් එහෙම බෙරළිය කියන ශාකයේ මේ බෙරළිය ගෙඩියේ තියෙන සාමාන්‍ය අධික පාචනයට එහෙම මේ බෙරළිය තම්බල වතුර දෙනවා. කියන්නේ ඒ වතුර කියන්නේ බඩේ අමාරුවල් වගේ අවස්ථාවල් වලදී ඉස්සර ගැමියෝ මේ බෙරළිය දැන් කල් තියාගන්න පුළුවන් කියලා කිව්වනේ. ඒ කියන්නේ කල් තියාගන්න පුළුවන්. ඒ කල් තියාගන්නේ බෙහෙතටත් එක්ක ආහාරයට විතර නෙවෙයි කෑමට විතර නෙවෙයි බෙහෙතටත් එක්කම තමයි කල් තියාගන්නේ. බඩේ අමාරුවක් එමෙන්න අධික පාචනයක් වගේ අවස්ථාවලදී බෙරළි ටික තම්බල බොන්න දෙනවා. වේල් 3ක් වගේ දුන්නාම බඩේ අමාරුව එහෙම නැත්නම් පාචනේ හොඳ වෙලා යනවා. ඉතින් ඒ වගේම ආහාර මාර්ගයේ ආශ්‍රිතව ඇති වෙන රෝගවලදී බෙරළි ඔසුවක් විදිහට ගන්නවා. කියන්නේ ආහාරමය ඔසුවක් විදිහට බෙරළි පාවිච්චි කරන්න පුළුවන්. තව කතාවක් තියෙනවා වැල් පෙනෙල් වලට වඩා 100 ගුණයක ශක්තියක් 100 ගුණයක බලයක් මේ බෙරළිය වල තියෙනවා කියලා. ඉතින් බෙරළි වලට විශේෂයෙන් පුළුවන් දියවැඩියාව පාලනය කරන ශරීරයේ තියෙන දියවැඩියා මට්ටම දියවැඩියාව පාලනය කරගැනීමේ හැකියාව පාලනය කිරීමේ හැකියාවක් මේ බෙරළිය වලට තියෙනවා. ඉතින් ඒ විස්තරත් මම කලින් බෙරළි ශාකය ගැන මුලින්ම දැම්ම වීඩියෝ එකක්. එතනදී මම ඒ ගැන කිව්වා. ඊට ඒ වර්ගය මොකද්ද? ඒ ගහේ වර්ගය මොකද්ද කියන එක මම ඒ දවස්වල දන්නේ නැහැ. දැන් මම ඉස්සරහට පිළිවෙලින් බෙරළි වර්ග ටික ඕගොල්ලන්ට හඳුන්වා දෙන්නම්. සහ තාමට බෙරළි වර්ග ටිකක් තියෙනවා එකතු කරගන්න හොයාගන්න. ඒවා හම්බුනාට පස්සේ මම ඔක්කොම ටික පිළිවෙලින් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මෙතනදී බෙරළි වල ප්‍රබල ප්‍රතියොක්සිකාරක ගුණ තියෙන කියන්නේ පිළිකා වගේ අවස්ථාවලදී ශරීරයේ ඇති වෙන දද කුෂ්ඨ වගේ අවස්ථාවලදී ඒ වගේ වෙලාවට අවස්ථානුකූලව බෙරළි පාවිච්චි කරගැනීමේ හැකියාවක් තියෙනවා. පිළිකා අවස්ථාවලට උනත් බෙරළිය අවස්ථානුකූලව යොදාගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. සාමාන්‍යයෙන් ගහේ පොත්ත මුල් කොළ ඉස්සර කාලේ වෙදකම් වලදී යොදාගත් අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම පාචනයේ අධික රුධිර පීඩනයට මංගුව පිළිකා අවස්ථාවලදී මේ ශාකයේ ගෙඩි ඖෂධීය ආහාරයක් විදිහට සහ ඖෂධීය පානයක් විදිහට අපිට යොදා ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒවා හැබැයි ලොකු වශයෙන් පිළිකා එතකොට අධික රුධිර පීඩනය ඒ වගේ අවස්ථාවලදී දේශීය වෛද්‍යවරුන්ගේ අනුදැනුම් මත තමයි පාවිච්චි කරගන්න ඕනේ. හැබැයි ඒවා ගොඩක් දැන් අය දන්න කට්ටිය අඩුයි. ඉතින් පුළුවන් නම් මට නම් මං ගාව නම් දැනට පැල නැහැ බෙරළිය. මං ගාව තියෙන වර්ග ටික විතරයි තියෙන්නේ. ඉදිරි කාලයේදී බලමු බෙරළිය බෝ කරගන්න පුළුවන් කමක් තිබ්බොත් සහ එහෙම නැත්නම් හොයා ගැනීම හැකියාවක් තිබ්බොත් මම ඒක අනිවාර්යෙන් දැනුම් දෙන්නම්. සහ බෙරළිය වර්ග ඔක්කොම කියන්නේ කෑමට ගන්න පුළුවන් බෙරළිය වර්ග ටික ඉදිරියේදී මම ඕගොල්ලන්ට පෙන්වන්න try එකක් දෙන්නම්. අද මේ පෙන්වන්නේ වර්ග කිහිපයක් සහ මේ විස්තරය කියන්න ඕන ඉඳ මම මේ වර්ග ටික ඔයාලට පෙන්වන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරලා තියාගන්න. අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.